Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශෂි. අද මම ප්‍රසන්ටේෂන් තියෙන දවසක්. ඉතින් මම හිතුවා මම කොහොමද ප්‍රසන්ටේෂන් එක කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මම උදේ ලෑස්තිලා යන්න හදනකොට මල්ලි කිව්වා එයා නාරම්බල යනවා පොඩි වැඩකට ඕන්න නාරම්බලට ගිහින් දාන්නම් කියලා. ඉතින් මාත් එයාත් එක්ක ගියා නාරම්බලට ගිහිල්ලා බස් එකක් අතරින් බස් එකක් අරගෙන යනවා. මම බස් එකේ යනකොට මගේ යාළුවෙක් නැග්ගා. ඉතින් අපි දෙන්න මේ කයියක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. අපි දෙන්න මේ කතාව වෙන්නේ එක්සෑම් ඉවරලා ට්‍රිප් එකක් යන්න කියලා. කොහෙද යන්නේ කියලා කතා වෙන්නේ මේ අපි දෙන්න. ඉතින් අපි කතාවෙන් ATA එක ගාවටත් ආවා. ATA එකේ එන්ට්‍රන්ස් එක මෙහෙම තියෙන්නේ. ඉස්සලාම යනකොට බුදුමැදුන හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන බිල්ඩින් එක. අපේ ලෙක්චර් හෝල් එකේ තියෙන්නේ 3rd floor එකේ. උදේට ඉතින් ඕක නගිනවා කියන්නේ අම්මෝ. දැන් නම් මේ ඉන්නේ උදේ ලෙක්චර් එකට ඇවිල්ලා ලෙක්චර් එක පටන් ගන්නකම්. ඊට 8:00 ඉඳන් පාවෙනකම ලෙක්චර්ස් තියෙනවා. දැන් නම් මේ උදේ එක ලෙක්චර් එකක් ඉවරලා කෑම කන්න එළියට යන ගමන් ඉන්නේ. කෑම කාලා වෙලා ඊළඟ ලෙක්චර් එක පටන් ගන්නකම් අපි මේ කයියක් දාගෙන ඉන්නේ. මේ වෙනකොට නම් අපේ උදේ ලෙක්චර්ස් එක ඉවරලා තියෙනවා. හවස තියෙන අපේ ලැබ් සෙෂන් එක ලැබ් එකේ තමයි අපේ ප්‍රසන්ටේෂන් තියෙන්නේ. ඒකට යන්න කලින් වොෂ්රූම් එකට පොඩි පීරගෙන චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා යන්න තමයි මේ හදන්නේ. හවස ලැජ් එකට යන්න කලින් අපි එළියට ගියා කෑම මොනාරි කාලා එන්න. දැන් ඉතින් මේවා කාලා එහෙම යනවා ඊළඟ ලෙක්චර් එකට අපි. මේ වෙනකොට නම් අපේ ප්‍රසන්ටේෂන් පටන් අරන් තිබ්බේ. හොඳ වැඩේ කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රසන්ට් කරන්න තිබ්බේ අපේ ගෲප් එකට. ඉතින් මේ විදිහට තමයි මගේ ලෙක්චර්ස් එක්ක ප්‍රසන්ටේෂන් එකක් තිබුණේ. ඊඩෝ කාලේ හිනේ කසේ කිවියා විස්නේදී සිනාවාරේ ආයේ වෙලිනවාදෝ. Video transmission, audio transmission, network connectivity, concurrency software and user device. Video transmission, this deliver visual communication. So we can see each other. Audio transmission, that this enable voice communication clearly. Network connectivity, this transfer data to the internet. Conference software like Zoom or Teams, this manage in the meeting. In user device, laptop, mobile or webcam provide us access. Evaluation of video conferencing. Video conference is not now.
එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවි මේ වෙනකොට ඔක්කොම ප්‍රසන්ටේෂන් ඉවරලා ආයෙ ලෙක්චර්ස් පටන් ගන්න තියෙන්නේ. මම ඉතින් ඒ අතරට චුට්ටක් හොරෙන් වීඩියෝ කරගත්තා. For example, you know कि आपने follow करना वो करेगा अनिल वो Peter no this thing also no okay then we need to start from here sure yes okay then we'll start from here okay so social engineering what happens this social engineering is actually happening physical digital anatomy එක වෙන්න කලින් ඒකට ඒගොල්ලෝ අර pre ඔක්කොම activities හැදෙන්නේ they are happening in the physical environment ඒකේ introductions වලින් තමයි එන්නේ හරිද so the first example there are actually 3 types මෙතන examples දෙකක් තියෙනවා I explain you an attacker will call an unauthorized employee authorized employee with an urgent problem that requires immediate network access and appeal to the employee's very need or greed or invoke authority by using name dropping techniques, right? So in order to get this access, what does this mean? This means that now you are the legal employee, right? දැන් නම් ලෙක්චර් එකත් ඉවර වෙගෙන එන්නේ. ඉතින් අද දවසේ මගේ මෙහෙම තමයි මම ගත කරේ. දැන් තියෙන්නේ ඉතින් ගෙදර දුවන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයා තාමත් මගේ වීඩියෝ බලන්න මාව සබස්ක්‍රයිබ් කරලා නැතුව නම් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මම ගිහින් එන්නම්. බයි.